good morning and welcome back to my YouTube channel. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද vlog එක තමයි ඔයගලන්ට කරන ඉක්මනින් වේගයෙන් ඒ වගේම කර්ලි විදියට තියාගන්න පුළුවන් ලස්සන ට්‍රීට් එකක් ගැන තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මේ සම්පූර්ණ vlog එකම skip නොකර අනිවාර්යයෙන්ම බලන්න. මේකට අපිට ඕන කරන ප්‍රධානතම දෙයක් තමයි පෙරකොළ කියලා කියන්නේ. ඉතින් මම අතර ගිහිල්ලා මුලින්ම මේකට අවශ්‍ය කරන පෙරකොළ කඩාගත්තා. ඒ වගේම තමයි ගායේ පෙරකෙඩි දෙකකුත් තිබුණා. ඉතින් මම පෙරකෙඩි දෙකකුත් කඩාගත්තා. හරි, දැන් ඊට පස්සේ අපිට දෙවෙනුවට ඕන කරනවා කරපිංචා. ඉතින් ඇත්තටම මේ වගේ ස්වභාවිකම දේවල් පාවිච්චි කරලා කොණ්ඩේ වැවෙන දෙයක් තියෙනවා නම් හොඳයි. මොකද දැන් ගොඩක් කඩවල් වල තියෙන ඒවා ගත්තම ඒව කොණ්ඩේට යූස් කරන්න හරිම බයයි. මොකද කොණ්ඩේ කැඩෙනවා, අනිත් කොණ්ඩේ යනවා. ඒ නිසා ගොඩක්ම බයයි. මේ වගේ ස්වභාවික දෙයක් තියෙනවා නම් බය වෙන දෙයක් නැහැ. ඊට පස්සේ අපිට ඕන කරනවා සුදු පොල් තෙලුයි ඇඬරු තෙලුයි. සුදු පොල් තෙල් මම නම් ගත මේ නිල් පාට වගේ බෝතලයක තියෙන පැරෂූට් එකේ තියෙන බෝතලේ එක තමයි මම හැමතිස්සෙම යූස් කරන්නේ. ඊට පස්සේ අපිට ඕන කරන ප්‍රධානතම ඉන්ග්‍රීඩියන්ට්ස් එක තමයි ඔය හාල් කියලා කියන්නේ. හරි, ඉතින් මේ වෙනකොට අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් හතරම රෙඩි වෙලා තියෙන්නේ. දැන් ඉතින් අපි ඉක්මනට යමු මේක හදාගන්න. මුලින්ම මම පෙරකොළයි කරපිංචා කොළයි මේ විදියට පොඩියට කපා ගන්නවා. නැත්තම් අපි හදාගන්න යන එකට මේක මේ ලොකු කොළ තිබ්බම බෑ. ඒ නිසා මේක අපි චෝටියට කපා ගන්න ඕනි. ඊට පස්සේ මම වාජනයක් අරගෙන ඒක සෝදලා මේ කොළ ටික අපි දාගන්න මුලින්ම කලින් දාගන්න කලින් පොල් තෙල් දාගන්න ඕනි. සුදු පොල් තෙලුයි එනුරු තෙලුයි දාගන්න ඕනි. මම නම් ගත්තේ මේ පෑන් එකක්. ඔයාලට කැමති වාජනයක් මේකට යොදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් පොල් තෙල් දානවා. ඊට පස්සේ එනුරු තෙල් දාගන්න ඕනි. මේ ඔක්කොම දාගත්තට පස්සේ චුට්ටක් තැම්බෙන්න තියන්න ඕන. ඊට පස්සේ පොඩක් වතුර මික්ස් කරගත්තට කමක් නැහැ. නැත්නම් මේක තැම්බෙන්න මේ මදි. ඒ නිසා මේක අපි රන්වන් පාටට වගේ වෙනකම්ම තඹ ගන්න ඕනේ හොඳට. මොකද උළුහාලු දාලා තියෙන නිසා මේක රන්වන් පාටට වෙනකම්ම අපි හොඳටම තඹ ගන්න ඕන. මොකද ඒකේ තියෙන යෝෂ ටික තමයි අපි ඔලිවට යූස් කරන්නේ. ඒ නිසා මේක හොඳට රන්වන් පාට වෙනකම් හොඳටම තඹ ගන්න ඕනි. හරි, දැන් ඔක්කොම ටික හොඳට තැම්බිලා තමයි තියෙන්නේ. මේ ඔක්කොම ටික තැම්බුණාට පස්සේ චුට්ටක් කියන්නේ විනාඩි 5ක් 10ක් විතර නිවෙන්න තියලා මේ වගේ ගොටකින් අපි පිරිසිදු භාජනයකට පෙරා ගන්න. නැත්නම් මේ පිටින්ම ගෑවොත් එහෙම මේකේ තියෙන අර කොළ රොඩු අපේ ඔළුවේ ගිහිලා ඒවා ගන්න වෙනම වෙලාවක් යනවා. ඉතින් එහෙම කරන්න එපා. ඒ හින්දා මේ ටික වෙනම ගොටකින් පෙරා ගන්න ඕනේ. ඉතින් ඔයාලට හිස කේස් වල ගන්න පුළුවන් විදිහේ පහසු භාජනයකට දාගන්න. මම නම් මේ වගේ පහසු භාජනයකට දාගත්තා. මොකද මට එතකොට හොඳට ස්කැල්ප් එකේ ගාන්න පුළුවන්. මොකද නැත්නම් වෙන බොකුඩු වගේ භාජනයකට ගත්තොත් එහෙම එන අමාරුයි. ඉතින් මේ වගේ භාජනයකට ගත්තොත් මට හොඳට ස්කැල්ප් එකේ මසාජ් කරන්න පුළුවන්. ඉතින් මේ ටික ගාලා හොඳට මසාජ් කරන්න ඕන. මොකද අපේ ස්කැල්ප් එකට යන්න මේක හොඳට මසාජ් කරන්න ඕන. වෙන දෙයක් වගේ නෙමෙයි. මේක අපේ ස්කැල්ප් එකට වැදුනට ප්‍රශ්නයක් වෙන දෙයක් නෑ. මොකද ඔක්කොම ස්වභාවිකම අමුද්‍රව්‍ය තියෙන හින්දා ඉතින් කිසිම ප්‍රශ්නයක් වෙන දෙයක් නැහැ. අපි මේක විනාඩි 10ක් වගේ තමයි තියන්නේ. ගොඩක් වැඩි වෙලාවක් තියන්නෙත් නැහැ. මොකද සීතලයින ඒ නිසා සෙම වගේ හැදෙන්න පුළුවන්. ඒ නිසා මේක එච්චර වෙලා තියන්න එපා. විනාඩි 10ක් විතර හොඳටම කොහොනේ මසාජ් කරන්නේ විනාඩි 10 ඇතුලේ
නිකන් තියන්න එපා. හොඳට මසාජ් කරන්න. හොඳට ස්කැල්ප් එකට වැදෙන විදිහට හොඳට මසාජ් කරන්න. හරි දැන් මේ තියෙන නෑවට පස්සේ මගේ කොණ්ඩේ තියෙන විදිය පොඩියට ලාවට කර්ලි එකක් වගේ තියෙනවා. කොහොමවත් මගේ කොණ්ඩේ කර්ලි හයි එකක් තමයි. ඒත් හරිම සොෆ්ට් ගතියක් තියෙනවා මේක කරාට පස්සේ. ඔයාලත් ඉතින් try කරලා බලලා මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ කොණ්ඩේ කොහොමද තියෙන්නේ කියලා. තීදුන්නේ හිනකෙන්දු නිල් වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේන. හරි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තව ලස්සන බ්ලොග් එකකින් ඔයගලත් එක්ක හම්බ වෙන්නම්. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. තව මගේ channel එකේ videos දාලා තියෙනවා. ඒවත් බලන්න අමතක කරන්න එපා. එහෙනම් මම අතට ගිහලා එන්නම්. Thanks for watching. See you next time. Bye bye. තීදුන්නේ හිනකෙන්දු නිල් වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේ